චූටි ගේම් එකක්. ඒක තමයි මෙන්න මේ චාරු ලියන කොළවල තියෙන එක අපි කරන්න ඕනේ. මේ තමයි පළවෙනි එක. මේක කරන්න තියෙන්නේ තප්පර 15ක් ඇතුළත දෙන සෙන්ටෙන්ස් එක ටයිප් කරන්න ඕනේ. මේ දෙවෙනි එක. ඒකේ තියෙන්නේ ඇස් පියාගෙන දෙන වචනේ ටයිප් කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ ලියන්නේ තුන්වෙනි එක. ඒකේ තියෙන්නේ බැජ් එකේ කෙනෙක් ගැන විස්තරයක් කියනවා. එයා කවුද කියලා හඳුනා ගන්න ඕනේ. මේ අනිත් එක ඒකේ තියෙන මොනවම හරි කරලා අපිව හිනස්සන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ තමයි අන්තිම එක. ඒකේ තියෙන්නේ බැජ් එකේ මොනවා හරි දන්න රහසක් කියන්න ඕනේ. නැත්තම් අනිත් අය කියන දේ කරන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඔන්න අපි ඒව නමාගෙන කරගෙන හිරුට කතා කරා සෙල්ලමට ජොයින් වෙන්න කියලා. ඉතින් ඔන්න හිරුත් එනවා. ඊට පස්සේ ටික මම හොඳට කලම් කරලා උඩ දැම්මා. ඊට පස්සේ මෙන්න මට අපිට බැජ් එකේ මොකක් හරි දන්න රහසක් කියන්න ඕනේ. නැත්තම් අනිත් අය කියන දේ කරන්න ඕනේ කියන එක. අපි හිරුට ඇවිල්ලා තිබ්බේ නම් මොනවා හරි කරලා අනිත් අයව හිනස්සන්න ඕනේ කියන එක. චාරුට ඇවිල්ලා තිබ්බේ හරිම ලේසි එක. තප්පර 15ක් ඇතුළත දෙන සෙන්ටෙන්ස් එක ටයිප් කරන්න ඕනේ කියන එක. ඔන්න අපේ චාරු දැන් වැඩේට රෙඩි වෙන්න යන්නේ. බලමු අපේ චාරුට කරන්න පුළුවන් වෙයිද කියලා. ගේම් එකේ පනිෂ්මන්ට් එක විදියට දුන්නේ මෙන්න මේ බෝතලෙන් ගහන එක. පේනවනේ අපි හිරු ගහන විදිය. ඊට පස්සේ හිරු එකයි දුන්නේ අත දිග ඇරලා බෝතලෙත් දින. ඊට පස්සේ පටන් ගත්තේ අපේ හිරුගේ ටර්න් එක. හිරුට තිබේ හිනාසන්න. හිරු වඩනවා සේට්ටම කලින් අනේ මට හිනාසන්න තේරෙන්නේ නැහැ කියලා. ඔය එක එක කෝලම් කරනවා තේ හිනාසන්න. කමන්නේ කොහමද හිනාසන්න? කොහොමද ඉතින් හීරෝ කරන කාලවලට මට hina ගියා. ඊට පස්සේ හීරෝගේ ගේම් එකේ වින් කරා. දැන් තියෙන්නේ මගේ ටර්න් එක. මේගොල්ලෝ කියනවා බැජ් එකේ දන්න රහසක් කියන්න කියලා. ඉතින් ඇත්තටම දන්න රහස අපි කොහොමද බෝඩිමින් කියනවනේ. කියන්න නැත්තේ කාට හරි ප්‍රොමිස් වුණ රහසක්. ඉතින් ඒක කොහොමද මම මෙතන කියන්නේ? මම කල්පනා කරලා මම කිව්වා එහෙම එකක් නෑ. ඔයගොල්ලෝ කියන එකක් කරන්නම් කියලා. මට රහසක් කියන්න බැරි හින්දා මේගොල්ලෝ කිව්වා අන්න අදන ඩෙනිම් ෂර්ට් එක අඳන් ඉන්න ළමයාගේ කන විරිකලන්න. අනේ එහෙම එකපාරට රාමෙන් කියලා කන්න මියුරුවොත් ඊට පස්සේ මට කන ටිකක් ගහයි. මම කල්පනා කරලා එහෙම කොහොමද කරන්නේ? ඊට පස්සේ මාත්කුවක් කමන්නේ ඔන්න ඔහෙ ගුටි කන්න. ඒ ළමෙන් ගුටි කන්නට වඩා හොඳයි නේ චාරුගෙන් ගුටි කන එක. ඔන්න ඔහම තමයි අපේ ගේම් එක ඉවර වුණේ.